මිනිස්යන් ඇටියට නුවණැති කෙනෙකුට තියෙන්න ඕනේ මෙන්න මෙහෙම බලාපොරොත්තුවක්. මොකද්ද? නුවණ තියෙන කෙනෙකුට තියෙන්න ඕනේ තමන්ගේ ජීවිතේ පින සලකාගෙන පින් සිතවිල්ලකින් කුසල් සිතකින් මිය යෑමේ අපේක්ෂාව. නුවණැත්තෙකුට මට සියලු දිනාටම නුවණ තියනවා කියන්න බෑනේ. නුවණ තියෙන කෙනෙක් නම් ඔබ මෙන්න මේ අපේක්ෂාව තියාගන්න ඕනේ. මට කුසල් සිතකින් මිය යන්න ඕනේ. මම මිය ගියාට පස්සේ කුසල් සිතින් මිය ගිහින් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය ඇති සුගතිය උපදින්න ඕනේ. මේක තමයි පැතුමක් හැටියට ඕන කරන්නේ. නැත්නම් මේ මට අනේ මගේ නෝන මට ආය ලබන ආත්මය හම්බෙන්න ඕනේ, මහත්ය හම්බෙන්න ඕනේ, මේ ළමයි ටිකත් හම්බෙන්න ඕනේ. කීකේ මේ වගේ ඒවා හිතියොත් නම් හම්බ වෙයි ආපහු ගෙදරටම. ගෙදරටම ඇවිල්ලා මොන ගෙහි. හොඳම වැඩේ තමයි අර ප්‍රාර්ථනාව තියාගන්න. මොකද්ද? මං කුසල් සිතකින් මට මැරෙන්න ඕනේ. ඊළඟට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇති දෙවියන් අතරේ උපදින්න ඕනේ කියලා. මොකද හේතුව දිව්‍ය ලෝක තියෙනවා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන. ඒතර එවැනි සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන දෙවියන් අතරේ උපදින්න ලැබුණොත් එයාට මාර්ගඵල ලබා ගැනීමේ අවස්ථාව ආයෙත් ලැබෙනවා. ධර්මයේ හැසිරීමේ අවස්ථාව ආයෙ ලැබෙනවා. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ මාර්ගඵල කියන එක අවුල්ලා තියෙන විදිය. ඇයි මේ මිනිසුන්ට බොහොම රවට්ට මුලා කර නොඒක ආකාරයෙන් මේ අපේ ශ්‍රද්ධාව ගසා කනවා. ඉතින් ඒ නිසා එහෙම නොවෙන්න තමයි මම කියන්නේ විශේෂයෙන්ම දරුවනි මේ දේ කරගන්න ආර්යෝපවාද වලින් වළකින්න. ආර්යෝපවාද වෙන තැනක ඒකට හූමිටි තියන්න යන්න එපා. ආර්යෝපවාදකට මේ එහෙමද අපි දන්නේ නැහැ නෝක එහෙම වෙන්න ඇති කීකේ ඔහොම කියන්න යන්න එපා. ඇහෙන්නේ නැහැ වගේ ඉන්න. ඉවෙන් තන්නක ඉන්න වුණොත් ආර්යෝපවාද රැස් කරන්න එපා. මොකද අපිත් සමහර සමාජවල එහෙම ඉන්නකොට ආර්යෝපවාද වගේ සිද්ධ වෙන තුනුරුවන්ට අපහාස කරන කතා මං ඉස්සරහත් ඇහිලා තියෙනවා. බිම්බලාගෙන හිටියා මිසක් මං අත දාන්න ගියේ නෑ. ඒ වගේ වෙලාවක ඒවට අත දාන්න යන්න එපා. කට දාන්න යන්න එපා. ඔයා ඕක කියන්න එපා. ඔයාට ආර්යෝපවාද වේ කියලා අපිට මේ සියලු දෙනාගේම කටවල් වහන්න බෑ. අසත්පුරුෂයාගේ වැඩේ කරගෙන යනවා. අසත්පුරුෂයා සතුටු වෙන්නේ අසත්පුරුෂ වැඩේ කිරීමෙන්. ඒක අසත්පුරුෂයාගේ හැටි. අසත්පුරුෂයා චෛත්‍ය වන්දනාවට ගරහනවා, බෝධි වන්දනාවට ගරහනවා, චෛත්‍යයක් හදනකට ඒකට ගරහනවා. හැබැයි අසත්පුරුෂයා Tamanට පුදන එකට මුකුත් කියන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේට පිදුවොත් ඒකට ගරහනවා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කිව්වොත් ගරහනවා. ඒක නිසා මේ හොඳට මතක තියාගන්න පින්වත්නි, අපි ඉන්න වටපිටාවේ සත්පුරුෂයත් ඉන්නවා, අසත්පුරුෂයත් ඉන්නවා. ඉතින් අපිට අසත්පුරුෂයත් ආශ්‍රයයට ලැබෙනවා, සත්පුරුෂයත් ලැබෙනවා. ඒ නිසා අපිට මේ හැමෝටම බණ කීක ඉඳලා හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ. හැබැයි මෙහෙම එකක් වෙනවා. හරියටම තමන් සත්පුරුෂ ධර්මයේ වැළඳගෙන සත්පුරුෂ ගුණධර්ම පුරුදු කරද්දී අසත්පුරුෂයෝ තමන්ව අතාරිනවා. මම ඒක හොඳට දැකලා තියෙනවා. යම් දවසක තමන් ධර්ම මාර්ගයේ පුරුදු කරන්න පටන් ගන්නවද එදාට මේ අනේ කිය මේ අපේ ඇඟේ එල්ල හිටපු පිරිස හිමින් අතෑරලා දානවා. අනේ වඩන්නේ එකකින් දැන් කියලා. ඒක ගොඩේ පාටි දදා ඉන්නකන් ඉඳී පිරිස එකට එකතු වෙලා. හැබැයි ඒව අතෑරලා ධර්මයට ආපු ගමන් ඔක්කොම තමන්ව නිකන් කොන් කරලා දානවා. ඒකමයි වාසිය. ඒකමයි වාසිය. අසත්පුරුෂයන්ගෙන් කොන් වුණාට ලාභයක්, වාසියක්, සහනයක් මිසක් පාඩුවක් නැහැ. සත්පුරුෂ බුදුරජාණන් වහන්සේ තමන්ව කොන් කරන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ තමන්ව කොන් කරන්නේ නැහැ. සත්පුරුෂ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය තමන්ව කොන් කරන්නේ නැහැ. මේ ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා. හැබැයි ටිකයි. අසත්පුරුෂයෝ බහුලයි. ඉතින් අසත්පුරුෂ බහුල ලෝකෙක සත්පුරුෂ කතාවට ඉඩක් හරි අඩුයි. ඉතින් ඒ නිසා දරුවනි
පින්වතුනි සත්පුරුෂ ධර්මයක් අහව ගමන් ඒක ගන්න ඕනේ වටිනා වස්තුවක් හම්බුණා වගේ. වටිනා නිදානයක් හම්බුණා වගේ ගන්න ඕනේ. ඉතින් අද මේ ඔබට මේ ධර්ම දේශනාවෙන් ඔබ ඉගෙන ගත්තා කෙටියෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික. උන්වහන්සේගේ මහා ගුණ අතරේ ස්වල්පයක් ඉගෙන ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නවයෙන් බොහොම අල්ප මාත්‍රයක් අපි තෝරලා දුන්නා. ඒ අනුසාරයෙන් හිතාගන්න මෙවන් ගුණ තියෙන ශාස්ත්‍රුන් වහන්සේව නේද මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ කියලා. අපිට යම් අවස්ථාවක දේවාලයකට යන්න වුණා කියමු. එතකොට ඔබ රැස් කළපු පින දෙවියන්ට අනුමෝදන් කරන්න. දැන් අපි කියමු ඔබ කතරගම යනවා කියලා. කිරිවේරට ගිහිල්ලා කිරිවේර හොඳට වන්දනා කළා, ධාතුන් වහන්සේලා වන්දනා කළා. ඊට පස්සේ කැමති නම් දේවාලයට ඇවිල්ලා පැත්තකින් ඉඳලා කර්ණීයමෙත සූත්‍රය කියලා රැස් කරපු පින අනුමෝදන් කරන්න. අනුමෝදන් කරන්න පුළුවන් නේ. දෙවියන්ගෙන් අපි පුරුදු වෙලා තියෙන මොකද්ද? පින් දීමද පුරුදු වෙලා තියෙන ඉල්ලීමද? පුරුදු වෙලා තියෙන මොකද්ද? ඉල්ලීම. අපි ගිහිල්ලා නිකන් අසර වෙලා යාදිනි යදිනවා. අනේ මේක කළා දෙන්න, අරක කළා දෙන්න, මේක කළා දෙන්න කියලා. එතකොට පින්වත්නි, තෙරුවන් සරණ කියපු ශ්‍රාවකෙකුගේ ලක්ෂණ නැහැ. තෙරුවන් සරණ කියපු ශ්‍රාවකෙක් කරන්න ඕනේ එහෙම ඉල්ලන එක නෙමෙයි. ලැබෙන හැටියට පිළි අරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඊළඟට ගුණධර්මයන්ගෙන් දියුණු වෙන්න බලන්න. උත්සාහයෙන් දියුණු වෙන්න බලන්න. එහෙමයි කරන්න ඕනේ. මොකද හේතුව අපි මේ ඉල්ලන දෙවියන්ට දෙන්න දෙවියෝ ගාව නැහැ. මොකද හේතුව දෙවිවරු මේ අපිට ඉල්ලන දේවල් දෙන්න පුළුවන් මට්ටමයි නැහැ. අපි ඉල්ලන දේවල් දෙවිවරු අපිට දුන්නා නම් අද අපිට මොකෙන්ද අඩු? අපි මේ ඉල්ලලා තියෙන දේවල් අපිට හම්බ වුණා නම් මොනවෙන්ද අපිට අඩු? නමුත් අපිට පේනවනේ මේ දැන් අනිත් ආගම් වලත් ඉන්න අය ඉල්ලනවා. නමුත් ඒගොල්ලෝ කුඩු බිස්නස් කරලා, හොරකම් කරලා, සත්තු මරලා, ඒවෙන් තමයි බොරු කියලා තමයි හම්බ කරන්නේ. දෙවරු දීලා නෙමෙයි. ඉතින් ඒ නිසා අපි කියන්නේ අපිට එහෙම හම්බ කරන්න ඕනේ නැහැ. නමුත් මේ ධර්මයේ තුල පිහිටලා අපිට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. උත්සාහයෙන්, ධෛර්යයෙන් ජීවිතය ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම උපකාර වෙන්නේ සරණ මනාකොට පිටාගෙන සිටීමෙන්. විශේෂයෙන්ම අද කරුණු දෙකක් මතක තියාගන්න. මම කිව්වා ආර්ය උපවාද කරගන්න එපා. ලංකාවේ බුදුන් උපන්නා කියන මතයට අහු වෙන්න එපා. මේ රාවණ කියන ඉතිහාසයකට අහු වෙන්න එපා. අසුර ඇදහිීමකට යන්න එපා. බුදුරජාණන් වහන්සේ සරණ යාම නැමැති අති දුර්ලභ, අතිශයින්ම දුර්ලභ සරණ නැති කරගන්න එපා. අනිත්‍යව හැමදේම තියෙනවා ලෝකේ. අසුර ඇදහිලි බලන්න ඕන නම් යන්න පින්වත්නි ඉන්දියාවට. දකුණු ඉන්දියාවට යන්න, මේ දකුණු ඉන්දියාවේ කෝවිල් චාරිකාවක යන්න ඇදහිලි මොනවද කියලා බලන්න නම් පුදුම සහගතයි මිනිස්සු අදහන ඒවා බැලුවාම. ඉතින් ඒවා ලෝකේ අඩු නෑ. මේ අවිද්‍යාවෙන් යුක්ත ලෝකේ හැමදේම තියෙනවා මේ මිත්‍යා ඇදහිලි. නැත්තේ බුදුරජාණන් වහන්සේ සරණ යාම. සරණ යන ඊළඟට මහා වස්තුවක් තියෙනවා මේ පන්සලේ. මහා දුර්ලභ වස්තුවක් වැඩ ඉන්නවා. ඒ තමයි අෂ්ටපලරුව බෝධින් වහන්සේ. මේ ළඟපාතායට පුළුවන් සෙනසුරාදා වගේ දවසක නිවාඩු දවසක උදේට කිරියාහාර අරන් ඇවිල්ලා බෝධින් වහන්සේට පූජා කරලා, වන්දනා කරලා, මල් පූජා කරලා, වාඩි වෙලා බොමඩුවේ පිරිත් කියලා බුදුරජාණන් වහන්සේ බැහැ දැක්කා වගේ සතුටක් ලැබලා ආශිර්වාද ලබා ගන්න. ඒ රැස් කරන පින දෙවියන්ට අනුමෝදන් කරන්න. ඒ වගේ පුරුදු වුණාම ටික ටික පින්වත්නි වරදින්නේ නැහැ. මම කිව්වේ ඔබට මම තෙරුවන් සරණ ගැන කීවා, ආර්ය උපවාද අකුසලේ රැස් කරගන්න එපා කීවා, බලාපොරොත්තු දෙකක් තියාගන්න කිව්වනේ. මට මතකයි එකක් කීවා. ඒ පළවෙනි එක මොකද්ද කිව්වේ? කුසල් සිතින් මැරෙන්න ලැබෙන්න. කුසල් සිතකින්. ඊළඟ එක මොකද්ද කිව්වේ? සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ඇති
දෙවියන් අතර අසවල් දිව්‍ය ලෝක කීකේ ලෝක පතන්න ඕනේ. කොහේ හරි කමන්නේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් Tamanට යහපතක් උදා වෙනවා. එතකොට දෙවියන් අතරේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. හැබැයි අසුර ලෝකේ නෑ. යක්ෂ ලෝකේ නෑ. නාග ලෝකේ නෑ. දැන් ඉන්දියාව වගේ රටවල වැඩිපුර අදහන්නේ නයි. නාග ලෝකේ. නාග ලෝකේ ගැන විස්තරය අදහන්නේ දන්නේ නැති නිසා. පින්වත්නි නාග ලෝකේ ඉපදුනාට නයි වෙලා ඉන්නවනම් ඒගොල්ලෝ ගෙම්බ කන්නේ. දැන් බලන්න ඉන්දියානු මේ ටෙලිනාට්‍ය හැම එකකම නයි නේද ඉන්නේ. දෙවියෙක් අහලක ඉන්නවද? නෑ. ඒ මිනිස්සු හිත පිහිටවන්නේ මොන ලෝකෙ උපදින්නද? මරණින් මත්තේ නාග ලෝක යන්නේ. නාග ලෝක ආයිත මොකේටද? තිරිසන් අපාය. නාගයන්ට විස්මාරු කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ආයිති තිරිසන් ලෝකේ. නාග ලෝක විස්තර දන්නේ නැහැ ගොඩක් අය. නාග ලෝක ගැන මම පොඩ්ඩක් දන්නවා. නාග ලෝකේ අධික කාම පිස්සුවක් තියෙනවා. නාග ලෝකයේ කාමයේ නිසා හරියට පව් කර ගන්නවා. ඒ විස්තරය දන්නේ මේ බුද්ධ දේශනාවල ජාතක පොතේ තියෙනවා. ජාතක පොතේ තියෙනවා මේ බූරිදත්ත කියන නාගරාජ්‍ය ගැන විස්තර. ඒකේ තියෙනවා බෝධිසත්වයෝ නාගරාජෙක් වෙලා ඉපදිලා නාග ලෝකේ සිල් රකින්න දෙන්නේ නැහැ කියනවා. නැයින්නිය ඇවිල්ලා සිල් බිඳිනවා කියනවා. බඹසර රකින්න බෑ නාග ලෝකෙ උපන්න කෙනෙකුට. නාග ලෝකේ ඉපදිලා සංසාරගත ස්වභාවය නිසා බෝධිසත්වයෝ නාග ලෝකයේ තුලත් බඹසර රකින්න බලනවා. බඹසර රකින්න නයි දෙන්නේ නැහැ. නැයින්නෝ. ඊට පස්සේ නාග ලෝකේ අතෑරලා මනුස්ස ලෝකෙට එනවා. ආවට පස්සේ නාග වේශයෙන් තුඹසක් වෙලාගෙන බඹසර රකින්නවා. ඒ වෙලාවේ තමයි මේ මිනිස්සු දඩයන් කරන්නේ. ඒ නාගයාව අල්ලගෙන යනවා. ගහලා තලලා හිංසා කළා. ඒ වෙලාවේ නාගයා මහා විසගෝර නාගෙක්. ඒ විස පිඹින්නේ නැතුව ගැරන්ඩියෙක් වගේ ඉන්නවා අකුලගෙන පෙනේ ඉවසීම පුරුදු කරලා. අපි මහ බෝධිසත්වයෝ. එවන් නාග ලෝකෙට ගියාට පස්සේ අර කාම ජරාවේ නයින් එක ගොඩේ ජීවත් වෙලා මරුණාට පස්සේ එතනින් යනවා නිරේට. ඉතින් ඒ නිරේට යන්න නාග ලෝකේ හරහා නිරේට යන්න තමයි ඉන්දියානු චිත්‍රපට කලාව තියෙන්නේ. ඉතින් ඕවා අපිට ගැලපෙනව නෙමෙයි. ඉතින් ඒ නිසා මම මේ ඔබට කිව්වේ මේ අපි අහන කරන දේවල් වලින් අපේ හිතේ සංස්කාර හැදෙනවා. නැත්තම් ඔය නාග චිත්‍රපටි බල ඉඳලා මේවට මුලා වෙලා අනේ හරි ෂෝක් බොහොම ලස්සනයි කීකේ හිටියොත් මරණින් මත්තේ නයි අතර උපදිනවා. ආයි සිල් රැකිරි බොරු බඹසර බොරු පුළුවන් තරම් පව් කරાવી මනුස්ස ලෝකෙට ඇවිල්ලා නාග දිෂ්ටිය පිරිමියෙකුගේ ඇඟට වැහුනොත් එයා හැසිරෙන්නේ ගෑණියෙක් වගේ. ගෑණියෙකුගේ ඇඟට නාග දිෂ්ටියක් වැහුනොත් ඒ ගෑණියෙක් එක්කන පරපුරුෂ සේවනයේ දෙනවා. අර නාග බැල්මින්. ඒ නිසා මේ නාග දිෂ්ටියකට අහුනොත් මිනිස්සෙක් ඒ මිනිස්යාට කුසල් නම් වඩන්න හම්බ වෙන්නේ. ඉතින් එවන් පරිසරයක තමයි මේ තෙරුවන් සරණේ පිහිටලා ඉන්න කියන්නේ. ඉතින් තෙරුවන් සරණ මලාවකට පිහිටලා මං කියවනේ පැතුම් දෙකක් තියාගන්න කියලා. එකක් කුසල් සිතින් මරණයටපත් වීමයි. කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයති දෙවියන් අතර ඉපදීම. ඒ කල්යාණ මිත්‍ර සත්පුරුෂ කියලා කියන්නේ මගපල්ලාභී දෙවිවරු. එවන් දෙවිවරු කවදාවත් අපිව නොමග යවන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. රවටන්නේ නැහැ. දැන් මේ රහත් කී රවටනවා. මගපල් කී රවටනවා. ඊළඟට රාවණගේ කතාව කියලා රවටනවා. ලංකාවේ බුදුන් උපන්නා කියලා රවටනවා. මේ මනස්ගත රැවටිලි මේ මිනිස්සුන්ගේ මොළේ අවුල් වෙලා තියෙන්නේ. මහරාවේශයක්. ඉතින් ඒ නිසා ඒවයි මිදිලා මනාකොට සරණ පිටුවාගෙන වාසය කරන්න මේ අහල පහල ඉන්න අයට ලස්සනට මේ බෝධින් වහන්සේ වන්දනාමන කළා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න. එහෙම කරලා තමන්ගේ ලැබෙච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතය තුළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපි හැමෝටම මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.